Yeah, ladies and gents. කොහොමද? හොඳින් ඉන්නවනේ. හොඳින් ඉන්නත් බෑ. ඉතින් නරක කාලේ නෝ. මේ වගේ උපරිම හොඳින් ඉන්න try කරන්න. එන ගැහුවත් කමයි. එහෙනම් ඉතින් අපි බලන් ඉන්න set එක subscribe වෙමු කරා. Subscribe කරගන්න. Okay, එහෙනම් 5 letters. One word. It's your boy Gasta. That little mouse, 'cause I'm an albatross. I'm an albatross. Gasta එකක් ගත්තොත් හොඳ නැද්ද? ආරේ කැමරා එකක්. ඕවා කොහෙද යන්නේ බං ආව? ඇඩ්වෙන්චර් මේක ඇඩ්වෙන්චර්. මාළු වලනවා කියලා ඉතින්. නෑ ඉතින් ඔය කරන ප්ලේස් එක මචං මොකරෙක්ගේ පිට උඩ කරන්න කැමයක් ගන්න ඕන මචං ඇඩ්වෙන්චර් කරන්න. මොකක්ද ඇත්තට මේ කරන්නේ? මාළු වල්ලනවා වගේ. කම්මැලි නැති කෙල්ලෝ. චුට්ටක් සින්දුවට උපරිම සාධාරණයක් කරනවා. චුට්ටක්. චුට්ටක් කතාවට ආවතින් ඔයා ඒ රහස කියලා ඒකන ආතල්ලයක් තියෙන ඔය වයසටකින් ඔහොම ඉන්න තිබ්බනගේ එක දසක් තිබ්බොත් ඇතිම ජයකයන්කි මාම තරුණ අපිට හොඳ මෝටීන් එකක් බස එහෙම යන්න දෙන්න බෑ සුදු මහත්තය ඔයාට මට්ටේද Polly, yes, Polly. මොකක් Polly. Ah. Mabuika, yes, Mabuika, Polly. ඒ ආත්ම ගියා නෙමෙයි මෙතෙන්ට අපේ හොස්පිටල් වලට මේක තාම ඇවිල්ලා නැද්ද පාරම්පරික මුඛ වේද ආත්මෙම උරනවා come on අපනේ අපි දන්නේ මුඛ කටට කට දාලා හරි නැත්තම් කරන්ට් එක හරි ගවන්නේ අල්ල ඊට එහා ගියපු ශාස්ත්‍ර තියෙනවා පණ යන්න හදන මොනද කියව කරන්නේ නැන්නේ නා කියන්න බෑනේ මෝල කරෙච්ච ටික්ටොක් ගෑණි එක්ක ඩෙඩ් බොඩි ටිකක් උරාගෙන ගියා උදේට මගේ එලාම් එක බකමූණා හුම් කීවා ඇටි කුකුලා බුග්ගෑවා සැවුල්පත අඬලෑවා මොනර කිකිලි කෑගෑවා එලි පහන් වුණා උන්නාන්සේ බුද්ධ හත්තලා මේ බම් මේ බෝක එලි වෙලා කියලා කනට එකක් ගැහුවා නම් හරි ට්වීට් වලදී උන්වහන්සේලාත් අර වගේ ගෝ එයි බම් මේක කරදරයක් නේ බලන්න තප්පර 10ක් තියෙද කියන සැවුල්පත අඬලෑවා මොනර කිකිලි කෑගෑවා බුදු අම්මේ එන ඉතරයි ගාලා තර සැවුල්පතේ මේක බලනවා එච්චර බකම වුණා ගෑවා මොනරක කිලි කෑගෑවා අපේ අම්මා මට කෙලියා මගේ තට්ටම හිගෑවා ඒක හරිය ඒක හරි කෙල්ලෝ කියන අඩෝ පිප්පිය ලෙෆ්ට් ඇයි කවුද සහෝදරෙන් අත්තගාන හොඳ අක්ක අතගාන අහෝයෝ සහෝදරයෝ නම් කවන්නේ නෑනේ පොඩි එක පොඩ්ඩක් අහකට වෙලා හිටු ඉස්සෙල්ලම මම පැනලා වෙන්න නෑ මොකෝ මේ මල්ලලට රකපැල අන්තිමට අත ගෑවේ නැත්නම් ඇටෙත් නෑ අපත් නෑ එල්ටොත් නෑ පිප්පියත් නෑ යම්මි උගේ කොණ්ඩ Hello guys, nakakata. Talo. ඒක බොරුවක් කියලා දන්නා ඒ වුණත් ඔය වැටෙනවා වගේවා අයියෝ ඒවල අපි මේකට හොටු කනුන් ඉන්නේ පෙරේත බල්ලෝ ඉන්නේ මේ වෙද්දි නම් ඉතින් කොහොමත් කන්න වෙනවා බං මොකක්ද අර සෝස් පැක් කරලා වගේ ඒක කොණ්ඩේ පොඩ්ඩක් හදාගන්න සැලුන් එකට ගියා ඒ කොණ්ඩේ ඒ කොණ්ඩේ We can listen understand. තදටම කපනවා කොණ්ඩේ හොඳ මිරික Easy bro. අවුලන්නේ කපන කාටත් ආදල ඒකිටත් ආද දෙන්නන මාත් මට මේ අඩුවයි නගින් අතක් වදිනව දැක්කත් නගෙන ඉන්න ගින් බල කවදහරි ගෑනුගත් තොල්ලකින් ගැන යන වෙලාවට බලට මේ සනික මෝදන වෙන්න ගන්න තොපි අර කට්ට හරි වදී කියලා ආදරේ ක්‍රේම කරත් ආදරයට කරන්නේ තාලේට එන පොඩ්ඩයිද ඔන්න
කැබලි කැබලි බදපු මිරිස් කැබලි කැබලි කරපිංචා කැබලි 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 උඹලකට කැබලි කැබලි බදපු මිරිස් කැබලි කැබලි කරපිංචා කැබලි 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 උඹලකට බදපු මිරිස් කරපිංචා පරිප්පුවට උඹලකට බදපු මිරිස් කරපිංචා පරිප්පු ෂෝක් වඩේ අශෝක් වඩේ අශෝක් වඩේ අශෝක් වඩේ අශෝක් වඩේ Show buddy, show buddy, come on baby, yeah, come on. Hey, kelas sedap Hey, that's pretty good. Show buddy, nang. හොඳට වැදිලා ඉන්න වෙලාවක කෑල්ල ඇවිත් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇහුවා. ඔයාට පුළුවන් ද මාව කසාද බඳින්න? මාව ඔයාගේ ගෑණි කරගෙන ගෙදර එක්කන් ගිහින් දරුවෝ හදන්න. මොකද්ද කිව්වේ? සද්දයකෝ මේ බීලින්ද ලැබෙන්නේ කිය. යකෝ බැදලා හරි ගෙදරත් ගෙනිච්ච වැන්දත් තියහන්කෝ. මාව ඔයාගේ ගෑණි කරගෙන ගෙදර එක්කන් ගිහින් දරුවෝ හදන්න. මේ නේ. කලබලයට ළමයි හදන්නේ යුද්ධුව මෝ බුදුහාම. හදන්න නම් පුළුවන් ඔබ බලන්නත් තිබේ. වදන්නත් තිබේ. කවුද යකෝ ගෑනුන්ට මොලේ නෑ කියන්නේ. තියස දන්නේ මන් දන්නේ. තියෙන ඇතිකො යාරිති මන් දන්නේ. පුකේ තියෙන්නේ නැත්නම් මොකද පුක ගාගෙන ඉන්නේ නැහැ ජොක් ගා. මියුසිකල් ෂෝ එකේදී වතුර බෝතලයක් ගේන්න යන මම මියුසිකල් ෂෝ එකට මුරුදු වතුර. ඌ ආතල් කඩා ගන්න නැහැ ඌ ටිකට. මත් වතුර. අවුලක් බෑ. නටන්න ගියාට පාඩු නෑ. මේ ඉන්නේ මමද කොහෙද? එන්න ගාන ඇත්ත මේ. දැන් අපි මියුසිකල් වල ඉන්න අපි දැකලා යන ගෑනුම් නටන යනවා. දැකලා වතුරේ ඉන්න ගෑනු පාරේ යනවා. බොරු කියන්නේ බා. හරිද? අපේ අයියා බීලා ඉද්දි මට දුන්න අවවාදය. හැබැයි ඇත්ත කියන්නේ නෑ බීලා ඉන්න වෙලාවට. ඒ මොහොත calle una nueva vuelta yo le sin eso no da normal pueda නට බීලා වැදිලා ඌට අවවාද දෙන්න පුළුවන් තත්ත්වෙක නෑ. ඕකට දෙහිගෙඩියක් මිරි කරලා දීපන්. තව වාද තියා ඌටත් හිටගෙන ඉන්නේ. calle una nueva vuelta yo le sin eso no da normal pueda Okay. කක්කදාල ඉවර වෙලා අම්මා පස්සපැත්ත හොදන්න එන්න ටිකක් පරක් වුණාම එක වසරේ රතු කැකුළු පන්තිය මම. උඹලගේ රතු කැකුළු සුදු කැකුළු ඒ වගේ තිබ්බද? සම්බහල් පොන්නි කීරි. මූදරේ එන්නේ. මේ වගේ පොඩි උන්නන් නොවාසනාවක් බං. යන්න යන තැන රෙන. කුක්කවීම ගහ. ඒ මොකද්ද? කාරුවර ගිහලා මෙන්න මුගේ පුකෝද බංකව. සමනල ඉද්ද දන්නේ නැහැ. කෙරලෙල්ල මුට කෙලින් ඉන්න බැරි දන්නේ TikTok meetup වල පුකක් පැනනවා කියන එක නිකන් සාමාන්‍ය normal day. මේවා සස් තනිකර සස්. අවුරුදු 5ක් තිස්සේ නැටුම් කරන කෙල්ලෝ. පහක් ගල් ෂොට් එකක් දාගත්තට පස්සේ කොල්ලෝ. වව් මේ අර ෆිල්ම් එක ඒක හරි මේ ටික හරි ඔන්න ඔය ටික හරියට මුන්න නැටුම් ස්ටෙප් හැවරද වැඩේ අවශ්‍ය වෙලාවට වැඩේ මගුලක් එහෙම කියලා බලන්න ආසීතේ නෑ ස්තුතියි අක්කිගේ යටින් දෙකක් වෙන්නේ අක්කගේ නුන්ට තියෙනවා උම්ම තමයි මන් දන්නේ මන් දන්නේ. ඇත්තටම මටත් එන හිටියා එන ප්‍රශ්නයක් කොයිද කොතන කොයි වෙලාවෙ කීයටද උඩ යට මොන දෙකට විච්ච දෙකට ඇත්තටම දැන් උන් තමයි අපිට hina එන්නේ ඇත්තම. දැන් අපේ පිරිසට අපිට පැත්තකට ඉන්න වෙලා දෙයියෝ. මගේ පුතා ඇතෙක් වගේ කියලා අම්මා කිව්ව එකට ඕනවට වඩා හිතට ගත්තා. දෙකවසරි මම මේ
මොකුත් කියන්නත් බෑ. මට තේරෙන්නේ. මර ගාම්භීර ඉරියව්ව කියන්නත් ඕන නෑ. එහෙමයි කියලා. හැබැයි සීරියස්ම අරගෙන තියෙන. අවුල නෑ බේකත් නිකන් අපි නිකන් හෙන ගාලා විදිනට වඩා පොඩ්ඩක් 아무තු තේජ සත්‍ය අවුලක් නෑ. දෙයියෝ වැඩලා කොහෙද? අනේ මට සමා වෙන්න දෙයියනේ. මට කෝවිලට එන්න බැරි වුණා. ඔය හිටු. क्या बोल रहा था? तो මොකද බදාදා කෝවිලට ආයේ වඳින්න. පොරොන්දු චෙක් කරනවා කියලා. बरसाती चारा आएगा भैया से දෙයියන් පල්ලා. आई से ඇත්තට දෙයියෝ ඔහොම සැරෙන් ඉන්න ඕන. ගොඩක් උම සිස්සත් ඉඳන් බාරහාර වෙනවා. දෙයියෝ ගෙදරට ඇවිල්ලා ඕන බාරේ ඔප්පු කරගෙන යනවා. උඩ චූගියේ නැති විතර. බය කළා එක්කේ වැඩේ කරන්න ඕන. ඇත්ත. ප්‍රේමයේ කඩුවක් කාට දුන්නත් නඩුවක් බදාගෙන කොච්චර ඇඬුවත් අන්තිමට නෙත්මිත් බඩුවක් මහත්තයෝ. මොනවද මේ රීල්ස් වලදී නෙත්මිත් බඩුවක්. ගැස්ට මේක බලපණි අයියෝ මේ අර මු කොහෙන්ද මේ ගව හොයාගත්තේ? මේ මානසික රෝහල් වල ඉන්නවන වගේ උඹා. ඒ රෝහල් වල ඉන්නව එන්න හොඳ බං උන් හරි හොඳ මිනිස්සු. මේ TikTok වල ගොඩක් ඉන්නුන්ට පිස්සු. අරේ හුකේ බයි. නේ හුකේ නන්නාන. තෝ ඇඳ ගනින් ඕක පෑන්ටි. එහෙම කියන්නේ එපා. ඒ පෑන්ටි කියන්නේ. මූට මානසික ලෙඩක් දෙයකෝ. ඒ පාර මොකෙද? ලොක්කා මේ අරුන් දෙන්නා මේ රාලාමි PC බයින්යන් එන්නුඹ මේ අද දුවන්න දෙන්න බෑ. හරිද? දැන් පුගොන් බෙල්ලෙන් මල්ලනින් ගහපන් ඔළුවටම කුඩු වෙනකන් ගහන්න තියන්නේ. එදා තනලා දිව්වනේ පරට්ටයා. වන්නේ වාතෝ එකෙක්ට කුඩු වෙන්න තියන්නේ. කුඩු වෙන්න දින තොපි 70ම යාහූ! ඒකවරෙන් ජිප් එක ගනක බලන්න පළයා. सर वंगे दाती सर बट करत दिया दाती कबड सर आंटी सर सबावित सर यंटे पास ममरा तकरीरा सर बायट दिवे सर अरे सर लोक्का හරිම ලස්සන කතාවක්. හරිම ලස්සනයි පුතේ. මම රෙන්න එපා. ඔයාට රඟපාන්න කවුරුත් අවස්ථාවක් දෙන්නේ. ඕක තමයි වෙලා තියෙන්නේ. ලංකාවේ මාධ්‍යත් අනාථ වෙලා රෙවිලා ඉන්නේ. TikTok එකේ කෙල්ලේ පඩයක් කැරියා ටක් ගාලා ඒකිව ගන්නවා. පඩේ උනත් බලන්නේ උන් ඉන්නේ නේ. අද හැකියාවට තැනක් නෑ. යාවට තන තමයි දැන් තියෙන්නේ. චිරා ගන්න මචං බඩක් පුවා. ඉතින් try කරපම්. සිරා බොක්කෙන් ගියද බල මොන දේ කිව්වත් ඉතින් සහෝදරෙක් තාත් එක්ක ඉන්නේ. කුචු Yo, what's up, bro? What's up, bro? What's up, bro? What's up, bro? Kuchu. Yo, what's up, bro? What's up, bro? Kuchu. Yo, උනතල් කරනවා නම් බඩු තමයි. අම්මගේ නෑයෝ ගෙදර එනවා කිව්වම හාපික් එක අරන් කොමට් සේදීමේ කාර්යයට බහින මම. මොනවා වෙච්ච උද්දවන්ද වගේ සයිකද තම්නෙල්ලට ෆොටෝයක් කවුරු හරි ගෙදරට එන්නන මුන්ට ප්ලට් එක හොදන්න. දැන් නැත්නම් ඉතින් බෙට් එක ඉඳන් තියෙන. ඔන්න තව කෙනෙක් ඇවිල්ලා. කවුද? පොල් ගෙඩියක් වැටිලා. සුසුම්නාව තැවිලා. අම්මට සිරි වෙනවා. සුසුම්නාව. හරි ඕකේ අපි යාත්නා කරමු මලු. කොච්චර කල්ද? මේ ඇඟිලි එහෙම නැම් ඇඟිලි දික් කරන්න බෑ. නැගිටින්න බෑ. ඒකත් කෙලින් කරන 18ක් වෙනවා. 18ක් වෙනවා. දැන් යේසුස් වහන්සේගේ නාමයෙන් ඇඟිලි දිග ඇරෙන්න කන කරනවා. ඇඟිලි නවන දැන්. ඇඟිලි නවන පුළුවන්. මනාවා. ඔය ලස්සනට දිග ඇරෙන්නේ. 17කට පස්සේ 18යි 18කට පස්සේ කෙලින් කෙර. යේසුස් වහන්සේගේ ලේවල පාලේ කන්න කොටගෙන යට ස්වාමී නැගිටින්න. දැන් ඔබේ කරුණාව දෙන්න. නැගිටිනවද වෙන්න තනියෙන්? තනියෙන් නැගිටින්න බෑනේ. අරේ වා. හැරමිටියෙන් නැගිටින්නේ. යේසුස් සුපිරි වල තියෙන මිනිස්සු මේ පිටසක් කලින් ඇවිල්ලා ඉන්න ලෙඩවල් එහෙම නැත්නම්. ඇඟිලි පොඩ්ඩක් පොළවලාම යන්න. හalleluya. හalleluya. හරිද? තාලෙක ඉන්නවා ඇඟිලි දිග අරින්නේ.
2007 ඉඳලා ගොඩක් දුක් විඳා. 2007 ඉඳලා. කවුද පොල් ගෙඩියක් කටින් සුසුන්නාව දැරිලා. කවුද එන්න කිව්වේ මෙහෙට? මාත්‍යා ෆෝන් එකෙන් බලලා. මාත්‍යා ෆෝන් එකෙන් බලලා කිව්වා. මාත්‍යා හොඳ වැඩක් කළා තියෙන්නේ. ඊයේ 12ට ආවේ. ඊයේ රෑ 12ට ආවේ. කොයින්ද? ඉන්නේ ඉඳලා කිලෝමීටර් 200ක්. පාඩුනේ. දැන් ඔයා ගිහිල්ලා කකුල් හොඳට අවුරුදු 17ක් තිස්සේ ඒක නෑ පාඩු අල්ලලා එක දේවල් එන්න ආපහු අපි බලන්න එන්න. හරිද? ඔව් කවුද මේ හාස්කම් කරන්නේ? කාසාවත් අපේ සීයා. ඕලක් නෑ ඉතින් ප්‍රොෆිටබල් බිස්නස්. මම ඇත්තටම මේක සිගාගත කියන්නේ. දැන් වැඩෝ ඉන්නවා අලෙල්ලුයියා. නේද? ඕන තරම් රටවටේ හොස්පිටල් තියෙනවා. ඒවට යන්නේ. ඒවට ගිහින් මේ මිනිස්සු සුවපත් කරන අපේක්ෂා හොස්පිටල් එක තියෙනවා. පිළිකා රෝගීන් පිරලා ඉන්නවා. සුවපත් කරන්නේ පින මෙතනින් බලන්න. අලලුයියා හරලුයියා මේ ලුයියා කියලා අස්සවල් වල ගම් අස්සවල් වල කොහරි අස්සක් මූල්ලකට ගිහිල්ලා වටේ මිනිස්සු ටික අන්දන් කනවට වැඩ. පොලිමට මිනිස්සු ටික නැගිට්ටවපන් මුළු රටම අන්බන් දීතු පිටේ. එහෙම දෙයක් ඇත්තටම කරලා පෙන්නහම මම තකේ මම සම්බන්ධයක් නෑ. මං කියන්නේ හැකියාව තියෙන එක කරත්. තමන්ගේ ශිල්ප ලෝකෙට පෙන්න. අල්ලල්ලුයියා කළා පෙන්නන්න. හරිද? ඉතින් අර ලොයියා මේ ලොයියා වෙලා ඊළ වැඩක් නෑ අපිට. එහෙනම් බලාගෙන සෙට් එකම සබ්ස්ක්‍රයිබ් කරගන්න. එන්න නෑනේ. එන්න නැද්ද? අල්ලල්ලුයියා. That little mouse, 'cause I'm an albatross. I'm an albatross.